අම්මෝ ඔයා මහත් වෙලා කළු වෙලා බලන්න ඉස්සර හිටපු විදිය කොච්චර හොඳද කියලා. ජිම් එකකට හරි යන්නකෝ. හස්බන්ඩ්ගේ කෑම එකත් එක්ක ඔයා කනවද? ඔන්න ඔය වගේ දේවල් ඔයාලටත් කියලා ඇති. එක්කෝ ගමේ අය වෙන්න පුළුවන්, වැඩ කරන තැන අය වෙන්න පුළුවන්, පවුලේ අය. ඒ වගේ දේවල් ඔයාලටත් වෙලා ඇති. ඉතින් මම මේ ගැන කතා කරන්න හිතුවේ මම දැන් TikTok එකේ වීඩියෝස් බල ඉන්නකොට මම දැක්ක ගර්ල් කෙනෙක් එයාගේ අත්දැකීම් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් එයාට වෙච්ච දේවල් එයා මම හිතන්නේ ලංකාවේ වුණාට පිටරට තමයි ඉන්නේ. ඉතින් එයා ලංකාවට ආවට පස්සේ එයාට අහන්න දකින්න ලැබුණු දේවල් එයාගේ පවුලේ අයගෙන්, නැදෑයන්ගෙන්, යාළුවන්ගෙන් ඒ දේවල් තමයි එයා කියලා තිබ්බේ. ඉතින් මට හිතුණා මගේ අත්දැකීමුත් ඔයත් එක්ක බෙදා ගන්න. ඉතින් මම ඉස්සර ගොඩක් කෙට්ටුවල හිටපු කෙනෙක්. ඉතින් මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම් මෙන්න මේ වගේ කෙට්ටුවල හිටපු කෙනෙක්. ඉතින් මම මැරි කරාට පස්සේ ටික මහත් වුණා. ඉතින් ඊට පස්සේ මටත් ඔන්න ඔය වගේ දේවල් ගොඩාරියක් මිනිස්සුන්ගෙන් අහන්න හම්බ වුණා. අයියෝ ඔයා මහත් වෙලානේ. ඔයාගේ කොණ්ඩේ ගිහිල්ලා නේද? එතකොට ඔයා කළු වෙලා. බලන්න ඉස්සර හිටපු විදිය කොච්චර ලස්සනද කියලා. ඔයා හස්බන්ඩ්ගේ කෑම එකත් එක්ක කනවද? හස්බන්ඩ් ඔයාගේ පිඟාන දෙන්න. ඔය වගේ දේවල් ඕන තරම් මිනිස්සු කියලා තියෙනවා. ඉතින් මේ මෑතකදීත් මට ඒ වගේ දේවල් ගොඩක් අහන්න හම්බ වුණා. ඒ කියන්නේ පවුලේ අයගෙන්ම, නෑදෑයොන්ගෙන්. ඉතින් පවුලේ අය කියලා මං කියන්නේ නෑදෑයොන්ට. ඉතින් බලන්න ඔයා කොහොම දැක්කම හරි දුකයි එහෙම කියලා කියනවා. ඉතින් මේ ඉස්සර නම් මට අවුල් යනවා එහෙම කිව්වහම දැන් ඒක එහෙම නෑ. ඒක නෝමල් ලෝකේ. ඉතින් මට හිතුනේ ඉතින් ඇයි ඒගොල්ලෝ එහෙම හිතන්නේ? ඊට පස්සේ මම දැන් කෙලින්ම කියනවා. ඉස්සර නම් ඒ කියන්නේ මට එහෙම අනිත් අයගේ හිත රිදෙන්න මුකුත් කියන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ තව කෙනෙක්ට මට කියන්න හිතෙන්නේ නැහැ. ඔයාට ඔය ඇඳුම කැතයි එහෙම කියලා. එතකොට ඒ මනුස්සයාට අවුල් යනවනේ. ඉතින් ඒ ෆීලිං එක එහෙම මම නිසා දෙන්න මම කැමති නැහැ. ඉතින් දැන් මම මහත් වෙලා මම මේ ඉන්න විදිහ ගැන යාළට දුකයි කියලා එහෙම කියද්දි මම දන්නේ ඇයි එහෙම කියන්නේ කියලා. ඊට පස්සේ ඉතින් මම කිව්වා මේ ඇයි දුක් වෙන්නේ? ඒ කියන්නේ කන්න නැතුව අර වැරහිලා වගේ කෙට්ටු වෙලා මන්ද පෝෂණේ වගේ තියනවා නම් ඔන්න ඔයාලා දුක් වුණාට කමන්නේ නැහැ. කාලා බීලා හොඳටම බෝලේ වගේ ඉන්නකොට ඉතින් ඇයි ඔයගොල්ලෝ දුක් වෙන්නේ කියලා. මං එහෙම ඇහුවා. ඉස්සර නම් මං එහෙම අහන්නේ නැහැ. මම ඉන්නවා සද්ද නැතුව. මං පස්සේ තනියම දුක් වෙනවා. ඒ මිනිස්සු මට මෙහෙම කියන්නේ කියලා. ඒ දැන් එහෙම නැහැ. ඉතින් මං එහෙම ඇහුවා. එතකොට යාළුවා සද්ද නැතුව හිටියා. ඒකනේ ඔයාලටත් එහෙම කවුරු හරි කියනවනම් ඔයාලා කියන්න කෙලින්ම. දැන් ඔයා කැතයි කියලා කිව්වම ඔයාට අහන්න පුළුවන්. ඔයා හිතන් ඉනවා ලස්සනයිද කියලා. එහෙම. ඔයා ලස්සනයි කියලා දෝ හිතන් ඉන්නේ කියලා. ඉතින් තමන් ගැන හිතලා තමන් ගැන සතුටු වෙන එක, දුක් වෙන එක ඒක සාමාන්‍යයි. ඒ කියන්නේ පෞද්ගලිකව තමන් ගැනනේ. තව කෙනෙක් ගැන අපිට එහෙම කියන්න බෑ. ඒ කියන්නේ එයා ලස්සනද, කැතද, මහතද, කළුද. ඉතින් ඒ මනුස්සයාකට කැමතිද කවුද දන්නේ. ඒ නිසා එහෙම අපිට අනිත් මනුස්සයන්ට කියන්න බෑ ඇත්තටම. ඒක නිසා ඒ ගැන වොරි වෙන කෙනෙක් ඉන්නවා නම් එහෙම දුක් වෙන උමනාවක් නැහැ. ඉතින් ඕගොල්ලෝ හිතන්න. ඔයා ඒකට කැමති නැති වෙන්න පුළුවන්. දැන් මම මහතට මට ඕනේ ටිකක් කෙට්ටු වෙන්න. ඉතින් ඒකට මට කරන්න පුළුවන් දේවල් කරන්න පුළුවන්. ජිම් යන්න පුළුවන්. ඉතින් තව කෙනෙක් කියන්න ඕනේ නැහැ ඔයාලට ජිම් යන්න කියලා. මටත් කියලා දෙනවා ජිම් එකකට හරි යන්නකෝ එහෙම කියලා. එතකොට ජිම් යනකොට මොනවද කියන්නේ? ජිම් යනකොට කියනවා ඔය ජිම් යන එක බොරු වැඩක්. ගෙදර දොරේ වැඩක් පලක් කරගන්න බොරුවට ගිහිල්ලා යකඩ කැලි උස්සන්නේ මොකටද සල්ලි දීලා. ගෙදර දොරේ වැඩ කරාම ඕවා හරියනවා. ඉස්සර අපි ජිම් ගියාද එහෙම කියලා. ඉතින් මිනිස්සුන්ව සතුටු කරන්න බෑ. ඒක තමයි තේරුම් ගන්න පුළුවන් එකම දේ. ඉතින් මිනිස්සු කියන විදිහට අපි ජීවිතේ ජීවත් වෙන්න ගියොත් අපිට සතුටකුත් නැහැ. අපිට ලැබෙන දේකුත් නැහැ. අනිත් අය හිතන පතන විදිහ මට නම් ඇත්තටම අදාළ නැහැ. ඉතින් මම මේ අර වීඩියෝ එක දැකපු නිසා තමයි මම මේ ගැන කතා කරන්න හිතුවේ. ඉතින් සමාජයේ ඉන්න ගොඩක් මිනිස්සු ආගේ හොඳ දකින්නේ නැහැ. හොඳ දැක්කත් ඒවා කියන්නේ නැහැ. අගය කරන්නේ නැහැ. මම එහෙම කවුරු හරි දැක්කම මම කියන්නේ නැහැ. ඔයා කළු වෙලා කැත වෙලා එහෙම කියලා කියන්නේ නැහැ. ඉතින් ඔයාලම හිතලා බලන්නකෝ ඔයාලා ඉස්සර හිටපු විදිහ ලස්සනයි කියලා දැන් කියනවා වුණාට ඔයාට ඉස්සර කවුරු හරි කියලා තියෙනවද? පවුලේ කෙනෙක් හරි ගමේ කෙනෙක් හරි එහෙම යාළුවෙක් හරි එහෙම කියලා තියෙනවද? ඔයා ලස්සනයි. එහෙම කියන්නේ නෑ. එහෙම හරි අඩුයි එහෙම කියනවා. ඉතින් ඔයා කැත වුණාම ඔයා මහත් වුණාම මොකක් හරි ඔයාට ඒ කියන්නේ අවුල් සහගත දෙයක් වුණාම ඒක ටක් ගාලා කියනවා මිනිස්සු. ඉතින් තව දෙයක් කියන්නම්. ඔය ඇඳුම් ඇඳාම ඒ සම්බන්ධෙනුත් මිනිස්සු එක දෙවල් කියනවා. ඉතින් මට මේ ළඟදී ඒකත් අපේ නෑදෑ කෙනෙක් තමයි කිව්වේ. ඉතින් මම පෑන්ට් එකක් ඇඳලා ටී-ෂර්ට් එකක් ඇඳලා පොඩි ගමනක් ගියා. එයාලත් එක තමයි ගියේ. එතකොට එයා කිව්වා ඔය වගේ ඇඳුම් වලට ලස්සනයි. කොට මේ ඒ කියන්නේ කොට ස්කර්ට් කොට ෂෝට් අඳිනවට වඩා ඔය වගේ දිගට පෑන්ට් එක ඇඳලා ඔහොම ටී-ෂර්ට් එක ඇඳම ඔයාට ලස්සනයි එහෙම කියලා. එතකොට එයාම ඊට පහුවදා මම ඒ ඇඳුමම ඇඳම කියනවා
ඔයාට ඔය වගේ වැන්දම මහත පේනවා. වෙන මොකක් හරි ගවුමක් ඇඳනම් හරි ඔය වගේ ඇඳම මහත පේනවා එහෙම කියලා කියනවා. ඉතින් මං කල්පනා කරේ ඊයේ يعني පෙරේදා කියපු ඒ කටින්ම ඊයේත් කියනවා ඊට පහුවදත් කියනවා මෙහෙම. ඉතින් ඇයි අපි මිනිස්සුන්ට ඕන විදිහට ජීවත් වෙන්නේ? ඇයි අපි මිනිස්සු කියන දේවල් ඔලුවට ගන්නෙ? මට නම් තේරෙන්නේ නැහැ. දැන් අපි ඒ කියන්නේ ඒගොල්ලෝ කියන විදිහට අපි අඳින්න ඕනේ. එහෙම ප්‍රශ්නයක් එනවා. ඉතින් මට නම් ඒක ඕකේ. මම නම් දැන් ඒක ඒ කියන්නේ ඒ මිනිස්සුන්ගේ නූගත්කම ඒ කියන්නේ කිසිම මැනස් එකක් නැතිකම කියලා මම ඒක දන්නවා. මම එහෙම තමයි හිතන්නේ. ඉතින් සමහර අය ඉන්නවා යාට කෙට්ටු වෙන්න ඕනේ. එයාටත් ඒ කියන්නේ ලස්සනට ඉන්න ඕනේ. ගොඩක් අය ඉතින් එහෙමයි. සමහර අය නම් කැමතියි චබි ලුක් එකට ඉන්න. සමහර අය ඒ කියන්නේ යාගේ පාර්ට්නර් කැමතියි එහෙම. ඉතින් ඒ නිසා ඒක මේන්ටේන් කරගෙන යනවා. ඒත් තව කවුරු හරි දැක්කම කියනවා ඔයා මහත වැඩි එහෙම කියලා. ඉතින් ඒ මිනිස්සුන්ට ඒක කැමති නම් ඒගොල්ලෝ ඒකට සතුටු නම් වෙන කෙනෙක් ඇයි ඒක ගැන හැම එක දේවල් කියන්නේ. ඉතින් ඔයත් එහෙම කියන කෙනෙක් නම් ඔයා හිතලා බලන්න ඔයාගේ ඩිසිප්ලින් එක කොහෙද තියෙන්නේ කියලා. ඒ වගේම ඔයාගේ ඉගෙනීම කොහෙද තියෙන්නේ කියලා ඔයා පොඩ්ඩක් හිතලා බලන්න. කවදාවත් එහෙම දේවල් කියන්න එපා. එතකොට ඔයාගේ පෞරුෂයට තමයි ඒක හොඳ නැත්තේ. ඉතින් ඒ වගේ දේවල් අහලා ඩවුන් වෙලා ඉන්න කෙනෙක් නම් අපිට මිනිස්සුන්ව සතුටු කරන්න යන්න බෑ. ඇත්තටම කියනවා නම්. ඔයාට සතුටු වෙන විදිහට ඉන්න. දැන් මම කියපු කතාවෙන් ඔයාලට තේරෙනවනේ. මේ මිනිස්සයා කලින් දවසේ කිව්වා ලස්සනයි කියලා ඊළඟ දවසේ කියනවා කැතයි කියලා. එතකොට මම මොකද්ද එයා කියන එක පිළිගන්න ඕනේ? ලස්සනයි කියන එකද කැතයි කියන එකද? ඒක අඳින්නද එපාද? එහෙම අපිට තීරණය කරන්න බෑ. ඒක තමන් ඔයාට ඔයාව සැටිස්නම් ඔයාට ඒ ඇඳුම ලස්සනයි නම් ඔයාට පෞරුෂත්වයක් එනවනම් ඒ ඇඳුම පර්සනැලිටි එක අප් වෙනවනම් ඔයා ඒක ස්ටයිල් කරන්න මේ විදිහට. තමන්ව සතුටු කරන්න. අනිත් අයව සතුටු කරන්න යන්න එපා. ඒක තමයි ජීවත් වෙන ලේසිම විදිහ. ඉතින් මම එහෙම තමයි හිතන්නේ. ඉතින් මම අර වීඩියෝ එක දැකපු එක නිසා මට චුට්ටක් කතා කරන්න හිතුණා. මම මේ වගේ වීඩියෝස් කරලා නැහැ මීට කලින්. එහෙම TikTok එකේ අප්ලෝඩ් කරලා නැහැ. ඉතින් ෆස්ට් ටයිම් තමයි මෙහෙම මම කතා කරන්නේ. ඉතින් මේක ගොඩක් සාමාන්‍ය ඒ කියන්නේ ළමයින්ට වෙන දෙයක් ගොඩක්. ඉතින් කොමන් දෙයක්. ඒකයි ඉතින් මගේ අත්දැකීම මම කිව්වේ. මටත් ඒ වගේ මට මතක් වුණා මටත් මෙහෙම දේවල් කියලා තියෙනව නේද කියලා. ඉතින් තව ඔය සීල් ගන්න බණ භාවනා කරන උපාසකම්මලත් දන්නේ නැහැ ශරීරය වෙනස් වෙනවා. කිසිම දෙයක් සදාකල් පවතින්නේ නැහැ අනිත්‍යයි කියලා. ඉතින් මට ඒ වගේ උපාසකම්මලත් කියලා තියෙනවා අනේ ඔයා කළු වෙලා බලන්න ඔයා ඉස්සෙල්ලා හිටපු විදිහ ඔයාගේ කොණ්ඩේ ගිහිල්ලා එහෙම කියලා. ඉතින් ඒ උපාසකම්මලා පන්සල් ගිහිල්ලා මොනවා ඉගෙන ගන්නවද කියලා තමයි අපිට හිතන්න තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා තිබ්බ විදිහට සුදු වෙන්න නැති වෙන්න පුළුවන්. මහත අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් හැම දෙයක්ම නිට්ටය නෑ අනිත්‍යයි. ඉතින් අපේ ඒ වගේ උපාසකම්මල එහෙම බලනවා නම් ඒගොල්ලෝ කවුරු හරි බලනවා නම් මේ වීඩියෝ එක පෙන්වන්න.